අපි දන්නවා හැමදේම හැදලා තියෙන්නේ මැටර් නම් මොනවද? ඇටම්ස්. මොනවද? ඇටම්ස්. ඇටම්ස් හැදලා තියෙන්නේ මොනවද? දන්නවද ඒක? මං කලින් කියලා නැද්ද? නෑ. හරි එහෙනම් දැන් ඇටම් එක තමයි ලෝකේ තියෙන කුඩාම යුනිට් එකට ඉස්සර මිනිස්සු හිතාගෙන හිටියේ. ඊට පස්සේ කාලයක් ගිහලා මිනිස්සු කියනවා නෑ ඇටම් එක නෙමෙයි පොඩි. ඊට වඩා පොඩිම තියෙනවා. කීයක් කොටුද? ඇටම් එකක් ගෙනා බැලුවා. නෑ එහෙම නෙමෙයි. මේ ඇටම් එක ඇතුලේ තියෙනවා පාටිකල්ස් වර්ග 3ක් කියලා ඊට පස්සේ සයන්ටිස්ට්ලා හොයාගන්නවා. ඒගොල්ලෝ කියනවා ප්‍රෝටෝන්ස් කියලා දෙයක් තියෙනවා. නියුට්‍රෝන්ස් කියලා දෙයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන්ස් කියලා දෙයක් තියෙනවා. මෙන්න මේ දේවල් තුන නිසා තමයි ඇටම් එක හැදෙන්නේ කියලා කියනවා. හරිද අවිෂ? නේද? ප්‍රෝටෝන්ස්, ඉලෙක්ට්‍රෝන්ස්, නියුට්‍රෝන්ස්. දැන් මේක විතරයිනේ ඔයගොල්ලෝ ලිව්වේ. හරි. Yeah. එනවනේ මේක. හරි. මේකත් මතම. ඔයගොල්ලෝ මත තියාගන්න ඕනේ මේ ඇටම් එකක තියෙනවා නියුක්ලියස් එක කියලා. සාමාන්‍ය නියුක්ලියස් එක කියලා කිව්වම මේකේ තේරුම මොකද්ද? එහෙනම් දන්නේ නැත්නම් ඕනේ. මේ නියුක්ලියස් එක තියෙන්නේ ඇටම් එක මැද්දේ. හරිද? ෆුල් ફોකස් එක දෙන්න. මේ ඇටම්ස් වලින් තමයි ඔයා හැදිලා ඉන්නේ. මේ මේස හැදිලා ඉන්නේ. අර ෂැඩෝ හැදිලා ඉන්නේ. හැම මැටර් එකම හැදලා තියෙන ඇටම්ස් වලින්. කොහොමද එහෙම වෙන්නේ කියලා මම කියන්නේ. කොහොම හරි ඔයා මත තියාගන්න ඇටම් එකක් ඇටම් එකක් හැදිලා තියෙනවා කොටස් තුනකින්. ඉලෙක්ට්‍රෝන්ස්, ප්‍රෝටෝන්ස්, නියුට්‍රෝන්ස්. ඊට පස්සේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන එකක් කියන එකකට තියෙනවා charge එකක්. charge එකක් කියලා කියන්නේ මොකද්ද? කියලා පස්සේ තේරෙනවා. දැන් මට තියාගන්න ඉලෙක්ට්‍රෝන කියලා එකේ තියෙනවා positively. ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ positively charge වෙච්ච particle එකක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන එකේ තියෙනවා sorry positive නෙමෙයි negatively. ඉලෙක්ට්‍රෝන එකේ තියෙනවා මොන charge එකද? negative charge එක. ප්‍රෝටෝන එකේ තියෙනවා p කියන්නේ positive, proton කියන්නේ positive. ප්‍රෝටෝන එකේ තියෙනවා positive charge එකක්. නියුට්‍රෝන එකේ කිසිම charge එකක් නැහැ. ඒක නිසා අපි ඒකට කියනවා neutral කියලා. හරි? neutral. neutral නිසා නියුට්‍රෝන උනාද දන්නේ නැහැ. හරි. ඔන්නෝ තමයි තියෙන charges තුන. neutral, positive, negative. electron, proton, neutron. තාවිෂ නියුට්‍රෝන එකේ charge මොකක්ද? ඔව් neutral. ඒකෙන් charge එකක් නැහැ. proton එකේ electron එකේ proton එකේ electron එකේ neutron හරි. හරි. ඒ තුන. ඇටම් එකක් ඊට පස්සේ කාලයක් ගිහිල්ලා සයන්ටිස්ට් කෙනෙක් කෙනා නීල් නෙමෙයි අර්නස්ට් රදර්ෆෝල්ඩ් කියලා. හරි. මේ නමක් මට තියාගන්න වෙනවා. ඔන්න සෙන්ටෙන්ස් එකක් ඔය ලියා ගන්න අර්නස්ට් රදර්ෆෝල්ඩ්. අර්නස්ට් රදර්ෆෝල්ඩ් ඇවිල්ලා නිකන් ඉන්නේ නැහැ රදර්ෆෝල්ඩ්. එයා කියනවා මේ ඇටම් එකක් තියෙන්නේ මෙන්න මෙහිමයි. කියලා පොඩි ඩයග්‍රෑම් එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා. මේකට අපි කියනවා planetary model of the atom කියලා. හරි. අර්නස්ට් රදර්ෆෝල්ඩ් කියනවා ඇටම් එක මැද්දේ තමයි කවුද මේක කියන්නේ? අර්නස්ට් රදර්ෆෝල්ඩ්. එයා කියනවා ඇටම් එක මැද්දේ තමයි නියුට්‍රෝන්ස් ටිකයි ප්‍රෝටෝන්ස් ටිකයි තියෙන්නේ. ඒක කොහොම එකට ඇරිලා වගේ තියෙන්නේ. එයා වටේ කැරකෙනවා ඉලෙක්ට්‍රෝන්ස් ටික. මේක කලින් අහලා තියෙනවද ඔයගොල්ලෝ? අවිශාල තියෙනවා? හරි. එයා වටේ කැරකෙනවා කවුද කරගෙන්නේ? ඉලෙක්ට්‍රෝන්ස් වටේ යනවා. හරි. ඉතින් හරි. ඒවා ඔයගොල්ලෝ අදහස් දාගන්න. Ernest Rutherford introduced the planetary model of the atom කියලා ලියනවා. ඇයි අපි මේකට planetary model කියලා කියන්නේ? අපේ ඉර තියෙනවා solar system එක මැද්දේ ඉර වටේ කරගෙනවා planets. හරියට නිකන් planets ඉර වටේ කරගෙනවා වගේ nucleus එක මැද්දේ. nucleus එක කියලා කියන්නේ protons වලයි neutrons වලයි එකතුව. හරිද? මේ දෙකටම තමයි nucleus කියලා කියන්නේ. මේ nucleus එක වටේ electrons කරකෙන්නේ ඉර වටේ අපේ local ටික කරගෙනවා වගේ. planets ටික කරගෙනවා වගේ. ඒක නිසා මේක planetary model කියලා නම දානවා Ernest Rutherford. Ernest Rutherford introduced the planetary model of an atom. planetary model එක තමයි මෙන්න මේ තියෙන්නේ. මේ ටිගිරි මෙන්න මේක. හරි. මැද්දේ තියෙනවා නියුක්ලියස් එක. ඒක වටේට කැරකෙනවා ඉලෙක්ට්‍රෝන්ස් ටික. මේක අපි ආවම මේ අනේ යන්න බෑ. නැතිද මේකද? මෙන්න මේ planetary model එක පුළුවන් දෙයක් ගන්න. බැරි නම් ඕනේ නෑ.
ඔච්චර එකක් පඳින්න ඕනේ නැහැ. ඇඳ ගන්න ඕනේ මෙන්න මෙච්චරයි. පඩියක් වගේ. ඔව්. නියුක්ලියස් එක මෙහෙම මැද්දේ තියෙනවා. හරි. ඔව්. ඊග වටේට ඉලෙක්ට්‍රෝන්ස් කොහොම යනවා. කොහොම නෙමෙයි සෝරි. මේ වෙන මොඩල් එකක්. එක එක විදියට කොහොම යනවා. කාට කොහොම ඇඳගත්තා නම් වඩාත් හොඳයි. හරි. පැහැදිලිනේ මම කියන එක. මේ ඉරක් ඇඳලා තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන එකක් නෙමෙයි. හරි. මේ ඉලෙක්ට්‍රෝන එක ගැන පාත් එක. ඉලෙක්ට්‍රෝන එක මෙහෙම තියෙන්නේ. ඇත්තටම ඔහොම ඉරක් නැහැ. ඔය ඉර ඇඳලා තියෙන මාර්ගය තමයි ඉලෙක්ට්‍රෝන එක යන්නේ. හරිද තිරුඩි? ඔව්. එතකොට ඇත්තටම ඇටම් එකක් තියෙන්නේ නියුක්ලියස් එක මෙහෙම තියෙනවා. ඉලෙක්ට්‍රෝන්ස් ඔන්නෝම තියෙන්නේ. හරි. මේවා හින වේගෙන් කරකිනවා මේකට. ඒක තමයි අර අමුක්ක වේරෙන් තියෙන්නේ. තායිෂා පැහැදිලි? සල්ලි පැහැදිලි? හරි. කවුද මේක ඉන්ට්‍රොඩියුස් කරේ? වෙන සතෆෝඩ් ඔහම කියද්දි කාලයක් ගිහිල්ලා එක්කෙනෙක් එනවා නීල්ස් බෝර් කියලා. හරි. නීල්ස් බෝර් කවුද? මේ නීල්ස් බෝර් ඇවිල්ලා මෙයාගේ ප්ලැනටරි මොඩල් එක තවත් ඉස්සරහට දියුණු කරා. උදාහරණ හිස්ටරි වගේ සීන් එකක් වුණා නේ. නීල්ස් බෝර් ඇවිල්ලා මේ දියුණු කරා. දියුණු කළා එයා කියනවා මේ ඉලෙක්ට්‍රෝන එකක් කරකන මාර්ගෙන් යන පාත් එක අර රවුන්ඩ් ඒ රවුන්ඩ් නමක් ගන්න. එනර්ජි ෂෙල් එක කියලා. හරි. මොකද්ද? එනර්ජි ෂෙල් එක. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ෂෙල් එක. එනර්ජි ෂෙල් එකක් එහෙම නැත්නම් එනර්ජි ලෙවල් එකක් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ෂෙල් එකක්. එනර්ජි ලෙවල් එකක් නැත්නම් මොකද්ද? ඉලෙක්ට්‍රෝන ෂෙල් එක. හරි. සාමාන්‍යයෙන් මෙයා කියනවා සාමාන්‍යයෙන් තියෙන්නේ ෂෙල්ස් හතරක්. අපේ සිලබස් එකේ තියෙනවා ෂෙල්ස් හතරක්. ඊට වඩා තියෙනවද දන්නේ නැහැ. මම අතට දන්නේ නැහැ ඒක. ෂෙල්ස් හතරක්. හරි. ඊට පස්සේ එයා අඳිනවා මෙන්න මෙහෙම. නීල්ස් බෝ අඳින්නේ මේක දැන්. නීල්ස් බෝ ඔයා ඒතකොට ලියාගන්න නීල්ස් බෝ මොඩිෆයිඩ් ද ප්ලැනටරි මොඩල් කියලා ලියාගන්න. කොහෙන්ද? ඊට පස්සේ මම මේ ඊළඟට අඳින්න යන එක ඇඳලා ලියන්න පොඩි කොටසක් තියෙනවා. කියන්නේ මේ පොඩි ඩීටේල්ස් ටික. නීල්ස් බෝ මොකද්ද කරේ මොඩිෆයි කරා අර එක ප්ලැනට් එක. මේ ප්ලැනටරි මොඩල් එක. ඉතින් එනර්ජි ලෙවල්ස් ඉන්ට්‍රොඩියුස් කරා. නීල්ස් බෝ අඳින්නේ මෙන්න මෙහෙම. මෙන්න නියුක්ලියස් එක. ඒක ගොඩිය. මේක වටේට ඉලෙක්ට්‍රෝන ෂෙල් එක. එනර්ජි ලෙවල් එක. ඉලෙක්ට්‍රොනික නෙමෙයි ඉලෙක්ට්‍රෝන. හතරක්. දැන් ඒ කෝඩි මේ මට පේන්නේ හරි රවුම් ලස්සනට ඇඳෙනවා වගේ. මෙහෙමනේ. බලව මට පේන විදිහට මෙහෙම ඇඳිලාද. ඒක. ඇත්තට මේක තියෙන්නේ මේ මට මෙහෙම තමයි අඳින්නේ. ඇත්තටම තියෙන්නේ කියන්නේ මේ ෆ්ලැට් නෑ මේක. ෆ්ලැට් එකට තමයි මේ ඇඳි. කවුද මේක ඇඳේ? මේ එනර්ජි ලෙවල්ස් වලට ඉලෙක්ට්‍රෝන ෂෙල්ස් වලට නම් ටිකක් දාන්න. හරි. එයා දාන නම් ටික තමයි K L M N. මොකක්ද? KLM. ඊට පස්සේ එයා කියනවා මේ එක ඉලෙක්ට්‍රෝන ෂෙල් එක එනර්ජි ලෙවල් එකේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන්ස් ගානේ ලිමිට් එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ පාත් එකේ යන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන්ස් මෙන්න මෙච්චරයි කියලා එයා කියනවා. මෙන්න මේ පාත් එකේ මීට වඩා ඉලෙක්ට්‍රෝන්ස් යන්නේ නැහැ කවදාවත්. ඒක එයා හොයාගන්න. යන්නේ නැහැ. ගියොත් ඒ ඇටම් එක වැරදි. ඒතරේ ඇටම් එකට පවතින්න බෑ. එයා කියනවා ෆස්ට් එනර්ජි ලෙවල් එකට K කියන එකට තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන්ස් දෙකයි.
L එකේ තියෙන්න පුළුවන් 8යි. M එකේ තියෙන්න පුළුවන් 18යි. N එකේ තියෙන්න පුළුවන් 32. ඔයගොල්ලෝ මෙන්න මේ නම්බර්ස් මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. හරිද? මේ නම්බර්ස් මතක තියාගන්න පුළුවන් නම් මොකක්ද? හොඳයි. right. පැහැදිලිද මම කියපු කතාව මොකක්ද කියන්නේ? නේ? පැහැදිලිද? සල්ලි පැහැදිලිද? හැබැයි අපේ සිලබස් එකේ අපිට ගණන් හදන්න ලේසි වෙන්න අපේ O level local syllabus එකේ විතරයි මේක තියෙන්නේ. ඉගෙන ගන්න ලේසි වෙන්න කියනවා. දැන් සිලබස් එකේ ඔකක් තියෙනවා. ඊට පස්සේ පිටුයි කියන්නේ වෙන කතාවක්. එහෙම කියලා තින්නේ ඒක වැරදිලා නෙමෙයි. අපිට ඉගෙන ගන්න පහසු වෙන තමයි ගණන් හදන්න පහසු වෙන්න, තේරුම් ගන්න පහසු වෙන තමයි එහෙම කරලා තියෙන්නේ. ඒ level කරනවා නම් හරියට ඉගෙන ගන්නවා. එතන තියෙනවා පළවෙනි එකේ 2යි අනිත් හැම එකේම 8යි කියලා. හරිද? ඔය ගණන් හදද්දී දැන් මම තියාගන්න ඕකද? පළවෙනි එකේ 2යි අනිත් හැම එකේම පළවෙනි එකේ 2යි අනිත් හැම එකේම කේල් එන්නේ. මොනවාද මේවට කියන්නේ? ඉලෙක්ට්‍රෝන ෂෙල්ස්. නැත්නම් වේලන්සි එනර්ජි ලෙවල්ස්. මෙන්න මේ අන්තිම ඉලෙක්ට්‍රෝන ෂෙල් එක, වේලන්සි ලෙවල් එක, එනර්ජි ලෙවල් එක. එනර්ජි ලෙවල් එකට කියන අන්තිම එක. ඒකට කියන විශේෂ නමක් තියෙනවා. ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන්ස් වලට කියන විශේෂ නමක් තියෙනවා. වේලන්සි වලේ නෙමෙයි. වේලන්සි ඉලෙක්ට්‍රෝන්ස්. මොන ඉලෙක්ට්‍රෝන්ස්? ඒ ෂෙල් එකට අපි කියනවා වේලන්සි ෂෙල් එක කියලා. ඒ කියන්නේ මේ අන්තිමටම තියෙන එක. කොනේම ඈතින්ම නියුක්ලියස් එකට ඈතින්ම තියෙන එක. වේලන්සි ෂෙල් එකේ තියෙන. හරි. පැහැදිලිද? මේ 8යි 8යි කියන එක මේ නෝට් එකක් දාලා හරි කොහොමද ඒක ලියා ගන්න අපි සිලබස් එකේ අපි ගන්න එහෙමයි කියන්නේ. ඔය ඒක නැත්නම් කෙමිස්ට්‍රි කරන්න බෑ. ඔය ලෙවල් කෙමිස්ට්‍රි කරන්න. සරලි B එකක් ඕනේ මේ බලන්න. කිමිට පුළුවන්. හැබැයි C එකක් ලොවෙත් ඔව්. ඔව්. C ලොවෙත් නෑ ලොවිද. C කියන්නේ ලකුණු මනස් පාඩුවනේ. භූමි ඕනේ කොහොමද S එකක් ඕනේ. අඩුම S එකක් ඕනේ. ඊට වඩා ඕන නම් පුළුවන් නම් සුපිරි. ටැග් එකක් දෙන ඊට වඩා. ටැග් එක පෑනක් කරම කර දෙන්න. ආයිෂා ඊයේ පාර කීයක් තිබ්බේ 20 ගණන් නේ? එකක් නේ? මේ පාර 100ක් ගමු. try එක 50 ගණන් 50 පාර වැඩි. හරි එන්න ફોකස්. මේ ටික ඔළුවේ තියනවද? දැන් මං කිව්වා ඔයා හැදිලා ඉන්නේ අර බල්ලා හැදිලා ඉන්නේ. බල්ලා කියන්නේ ෂැඩෝ. මේක හැදිලා ඉන්නේ ඇටම්ස්. කොහොමද? ඔය ඔක්කොම එකයි. කොහොමද මේ වෙලා තියෙන්නේ? දැන් මේ ෆෝන් එක ප්ලාස්ටික්. මම කියනවා මේකත් ඇටම්ස්. ඒ ඇටම්ස් උනාට ඇටම් ටයිප් එක වෙනස්. කියන්නේ වාගේ ඇතේ තියෙන්නේ පෑනක්. මගේ ඇතේ තියෙන්නේ පෑනක් නේ. හැබැයි මේ පෑන් දෙකම එකයිද? පෑන් වර්ග දෙකක්. එතකොට පෑනින් කරන වැඩේ වෙනස්. හයිඩ්‍රජන් ඇටම්ස් වලින් කරන වැඩේ ඔක්සිජන් ඇටම්ස් වලින් වෙන්නේ නැහැ. අපේ ඇඟ හැදලා තියෙන්නේ ප්‍රෝටීන්ස් වලින්, මසල්ස් වලින්. ඒවා හැදලා තියෙන්නේ සෙල්ස් වලින්. සෙල්ස් හැදලා තියෙන්නේ ප්‍රෝටීන්ස් කැලි ඒ වගේ. ඒවා හැදලා තියෙන්නේ කාබන් ඇටම්ස් තියෙනවා, හයිඩ්‍රජන් ඇටම්ස් තියෙනවා, ඔක්සිජන් ඇටම්ස් තියෙනවා. ඒවා කලවම් වෙලා කම්පවුන්ඩ්ස් හැදිලා ඒ කම්පවුන්ඩ්ස් එකතු වෙලා තමයි අපි හැදලා තියෙන්නේ. සෙල් එකක් හැදිලා සෙල්ස් එකතු වෙලා එහෙම. මේවා හැදිලා තියෙන්නේ වෙන වෙන ඒ වගේ ඇටම්ස් එකතු වෙලා වෙන මොලිකියුල් එකක් හැදිලා වෙන කම්පවුන්ඩ් එකක් හැදිලා වෙන විදිහට ස්ට්‍රක්චර් වෙලා. එතකොට ඇටම් එක හැම ඇටම් එක ඇතුළෙම තියෙන්නේ ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන නම්. එකක් හයිඩ්‍රජන් අනිත් එක ඔක්සිජන් වෙනද? එකක් සෝඩියම් යකඩ කැලේ. සෝඩියම් අනිත් එක ඇල්මිනියම් යකඩ කැලක් වෙන්නේ. එකක් ගිනි ගන්න. වතුරට දැම්ම. අනිත් එකෙන් වතුර නිවනවා. කොහොමද එන්නේ? මෙන්න ඔය හයිඩ්‍රජන් ඇටම් එකේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන එකයි ප්‍රෝටෝන එකයි නියුට්‍රෝන එකයි එතකොට නියුට්‍රෝන ගන්නව නැතේ නේ හරියට
හරි නියුට්‍රෝන ගානක් තියෙනවා. හැබැයි සෝඩියම් ඇටම් එකේ තියෙන ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ප්‍රෝටෝන්ම තමයි. ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ප්‍රෝටෝන්ම තමයි. සෝඩියම් ඇටම් එකේ තියෙනවා ඉලෙක්ට්‍රෝන්ස් 11ක්. ප්‍රෝටෝන්ස් 11ක්. නියුට්‍රෝන්ස් 12ක්. නෑ. ඔව් 12ක්. හරි. එතකොට මේ ඉලෙක්ට්‍රෝන්ස් ඉලක්කමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනම ඇටම් එකක ඕනම ස්ටේබල් ඇටම් එකක number of protons equal to the number of electrons. Protons කියන්නේ electrons කියන්නේ සමානයි කියලා ලියාගන්න කොහෙද? in a stable atom. ඒක වහන්න කියලා එනවා සිද්ධිය කියන්නේ number of protons equal මාර්කේ ගන්න පුළුවන් number of electrons. ඉන්නේ protons ගන්න electrons ගන්න සමානයි කියලා ලියන්න ඕනේ. ඔබ ඔයගලගේ භාෂාවෙන් equal p කියලා දාගත්තා මට කමක් නැහැ. මම කියන එක මෙන්න ඕනේ. කියන එක මෙන්න ඕන අවස්ථාවට මම කියන එක කියන්නේ. හොඳද? හරි. මම මේකේ හිටියේ යම් කිසි ඇටම් එකක තියෙන ඉලෙක්ට්‍රෝන්ස් ගානයි ප්‍රෝටෝන්ස් ගානයි නියුට්‍රෝන්ස් ගානයි වෙනස් වෙනවා කියලා කියන්නේ ඇටම් එකේ ටයිප්ස් එක වෙනස්. එයාගේ තියෙන ඇටම් මේ ඉලෙක්ට්‍රෝන්ස් ගාන ප්‍රෝටෝන්ස් ගාන නියුට්‍රෝන්ස් ගාන වෙනස් නම් එයා හයිඩ්‍රජන් ඔක්සිජන් හයිඩ්‍රජන් සෝඩියම් දෙක කියන වෙනස් වෙනවා. පැහැදිලිවද? සම්මත තේරුම් ගන්න. තියෙන තුනම වෙනස් වෙනවද? තුනම කියන්නේ තියෙන්නේ කොහොමද? ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන තමයි. හැබැයි අපි හිතමු යම්කිසි ඇටම් එකක තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් නියුට්‍රෝන තුනක්. මේ ඇටම් එකේ තියෙන ඉලෙක්ට්‍රෝන එකයි නියුට්‍රෝන එකයි. දැන් ඇටම්ස් වර්ග දෙකක්. එයාගේ වර්ගය අපි නම දාන්නේ මේවා කොච්චර තියෙනවද කියන එක බලන්න. පැහැදිලිද? මේ නම්බර් එක වෙනස් වුණාම තමයි ටයිප් එක වෙනස් වෙන්නේ. ඒ ටයිප් එක වෙනස් වුණාම අපිට හම්බ වෙනවා ඇටම්ස් වර්ග 100 ගානක්. අපි ඉගෙන ගන්නවා අපේ O level syllabus එකේ 20ක්. ඒ 20 තමයි හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියොන් සෝඩියම් මැග්නීසියම් ඇල්ුමිනියම් සිලිකන් නෙමෙයි ෆොස්ෆරස් සල්ෆර් ආර්ගන් ක්ලෝරින් නෙමෙයි පොටාසියම් සල්ෆර්. හරි මේ 20 තමයි ඉගෙන ගන්න. ආයෙ chart එක දිහා බලන්න. මැටර් කියලා එකක් තියෙනවා. මැටර් හැදෙලා තියෙන ඇටම්ස්. ඇටම් එකක් කියන්නේ මොකක්ද කියලා අපි දැන් දන්නවා. ඇටම්ස් වර්ග හැදෙන්නේ කොහොමද කියලා අපි දැන් දන්නවා. එලෙමන්ට්ස් කියන්නේ මොකද්ද? කම්පවුන්ඩ්ස් කියන්නේ මොකද්ද? කියලා මම කියන්නේ. මුලින්ම අපි බලමු pure substances කියන්නේ මොකද්ද? impure substances කියන්නේ මොකද්ද? දැන් හරි. දැන් බලන්න. එකම જાතියේ substance එකම જાතියේ atom එකකින් නෙමෙයි එකම જાතියේ substance එහෙමත් නැත්නම් එකම જાතියේ molecules molecule එකක් කියන්නේ මොකද්ද කියලා කියන අමතක වුණානේ. molecule එකක් කියලා කියන්නේ අපි හැදලා තියෙන atoms වලින් කියලා මම කිව්වා තමයි. හැබැයි අපි හැදලා තියෙන්නේ molecules. මොකද්ද මම කිව්වේ? දැන් මම කිව්වා අපි හැදලා තියෙන atoms වලින්. හැබැයි අපි cells වලින් හැදලා තියෙන්නේ කිව්වොත් මම ඒත් වැරදි නේ. cells හැදලා තියෙන්නේ atoms. ඔය cells හැදලා තියෙන්නේ අතරම molecules වලින්. molecules හැදලා තියෙන්නේ atoms වලින්. molecule එකක් කියලා කියන්නේ atom එකක් තව atom එකක් එක්ක එකතු වෙලා හැදෙන. atoms දෙකක්ම නෙමෙයි. 3ක් 4ක් 5ක් 10ක් වෙන්න පුළුවන්. හරිද? molecule එක කියන්නේ ඒක. ඔය molecules වලින් තමයි අපි හැදුවේ. දැන් කාබන් ඇටම් එක මේක අපි ලියන්නේ. zoom එක දාලා ඉන්නේ. ඔක්සිජන් ඇටම් එක එකයි. හැබැයි ඔක්සිජන් මොලිකියුල් එක කියන්නේ මේක. ඒ කියන්නේ මොකද්ද? ඔක්සිජන් ඇටම්ස් දෙකක් එකතු වෙලා තමයි මෙන්න මෙහෙම ඔක්සිජන් එකයි මෙන්න මෙහෙම ඔක්සිජන් එකයි එකතු වෙලා තමයි ඔක්සිජන් මොලිකියුල් එකක් හැදලා තියෙන්නේ. මෙන්න මේ මුළුවේ තමයි අපි කියනවා මොලිකියුල් එක. නේ? මේ දෙන්න අවශ්‍ය තේරුණාද? දැන් මේ දෙන්න මොකක් හරි බොන්ඩ් එකක් තියෙනවානේ. ඒ බොන්ඩ් එකට අපි කියනවා මොලිකියුල් එකක් අතර තියෙන බොන්ඩ් එකක් නිසා ඉන්ටර් මොලිකියුලර් බොන්ඩ් එකක්. මොකද්ද? ඒවා මම කලින් කියලා තියෙනවා. කීට් පාඩමේදී අපි කරා. එතකොට ඒක පැහැදිලිද? එකම જાතියේ සබ්ස්ටන්ස් එක. ඒවත් නැත්තම් එකම જાතියේ මොලිකියුල් එක. හැදිලා තියෙනවා නම් යම් කිසි දෙයක්. ඒ දෙය පියෝ සබ්ස්ටන්ස් එක. එන්නේ වතුර කියන එක හැදිලා තියෙන්නේ වෝටර් මොලිකියුල්ස් වලින්. වෝටර් මොලිකියුල් එක කියන්නේ මොකද්ද මේ බලන්න.
water molecule එක කියන්නේ hydrogen atoms දෙකයි. හයිඩ්‍රජන් දෙක ඔක්සිජන් දෙක. මම මේ නෙමෙයි කල්පනා කරේ ඒක නෙමෙයි මට වැරදුනා. නෑ hydrogen atoms දෙකයි oxygen. මෙන්න මෙහෙම water molecule එකක් හැදෙනවා. එතු දායි තමයි. water molecule එකක් හැදෙනවා. හරි. මේක දැන් water molecule එකක්. පැහැදිලිද? මේ water molecule එක විතරයි. මේ වගේම ගොඩාක් එකතු වෙලා හැදෙනවා මොනවද? water. නේ? දැන් මේ ඇතුලේ තියෙන එකම જાති substance එක. එකම දේ වතුර වල තියෙන වතුර විතරනේ. පියෝ වතුර වතුර වලට මොනවාරි කලවම් කරොත් ඒක වතුර නෙමෙයි. වතුරේ තීන්ත කලවම් කරොත් ඒක තීන්ත කලවම් කරපොත. වතුර ලුණු දැම්මොත් ඒක ලුණු වතුර. හරි. ඒතකොට ඒක වතුරක් කියනවා ලුණුක් තියෙනවා. වතුර විතරයි නම් තියෙන්නේ. එකම සබ්ස්ටන්ස් එකකින් නම්. එකම මොලිකියුල් එකකින් නම් කියන එක මම මතක තියාගන්න ලේසියි ඔළුවට දාගත්ත එක. එකම සබ්ස්ටන්ස් එකකින් නම් කියලා ඒ කියන්නේ එකම ಜಾති දෙකක් නම් තියෙන්නේ කියන එක ඔයගොල්ලෝ ඔළුවට දාගත්තොත් වඩාත් හොඳයි. ඔය ටෙක්ස්ට් බුක් එකේ තියෙන්නේ. එකම සබ්ස්ටන්ස් එක නම් තියෙන්නේ. එයා පියෝ සබ්ස්ටන්ස්. හරි. එකම මොලිකියුල් එකකින් නම් හැදලා තියෙන්නේ එයා මොකද්ද? එක මොලිකියුල්ස් වලින් හැදලා තියෙන්නේ. එයා මික්ස්චර්ස්. එහෙම නැත්නම් ඉම්පියර් සබ්ස්ටන්ස්. ඒ කියන්නේ වතුර නිකන් තිබ්බොත් එයා පියෝ සබ්ස්ටන්ස් එකක්. වතුරට ලුණු කලවම් කරොත් එයා මික්ස්චර් එකක්. මොකද ඒකේ ලුණුත් තියෙනවා වතුරක් තියෙනවා. මොලිකියුල්ස් වර්ග දෙකක්. ලුණු කියන මොලිකියුල් එකේ සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් ඇටම් එකේ ක්ලෝරින් ඇටම් එකේ එකතු වෙලා තමයි හදලා තියෙන්නේ. දැන් ලුණු එකතු වෙලා ලුණු හැදෙනවා. වතුර හැදෙනවා. වතුර හැදෙනවා. ඒ දෙක එකතු කරොත් මික්ස්චර් එකක් තියෙනවා. ලුණු වතුර මික්ස්චර්. පැහැදිලිද? එතකොට හෝමෝජීනියස් හෙටරෝජීනියස් මික්ස්චර්ස් මම දැන් කියලා දෙන්නේ. ඒකට වෙනම පාඩමක් තියෙනවා. දැන් අපි බලමු අපෝ පියෝ සබ්ස්ටන්ස්. හරි. පියෝ සබ්ස්ටන්ස් කියන්නේ මොකද්ද? එකම જાති මොලිකියුල්ස් වලින් හැදෙලා තියෙන්නේ. මේ පියෝ සබ්ස්ටන්සස් වල වතුර කියන්නේ පියෝ සබ්ස්ටන්ස් එක. හරි. සෝඩියම් කුට්ටියක් මම මෙතන දෙනවා. සෝඩියම් කියන්නේ කුට්ටි කරන්න පුළුවන් දෙයක්. මම මෙතන තිබ්බ. ඒකත් මොකද්ද? පියෝ සබ්ස්ටන්ස් එක. මොකද ඒකේ තියෙන සෝඩියම් විතර. හැබැයි ඔය සෝඩියම් කියන එලිමන්ට් එක වතුර කියන කම්පවුන්ඩ්. මොකද දෙන්නේ? එලිමන්ට් එකක් කියලා කියන්නේ එකම જાතියේ ඇටම්ස් නම් තියෙන. සෝඩියම් කුට්ටියක් ඇතුලේ තියෙන්නේ සෝඩියම් කියන මොලිකියුල් එක Na2. Na2 කියන එකේ තියෙනවා සෝඩියම් ඇටම්ස් දෙකක් එකතු වෙලා තමයි මේ මොලිකියුල් එක හැදිලා තියෙන්නේ කියන එක. තාවිෂ තේරෙනවද? බෝ තේරෙනවද? හැබැයි වතුර හැදිලා තියෙන්නේ H2O කියන මොලිකියුල් එක. වතුර වෝටර් මොලිකියුල් එකක් ඇතුලේ හයිඩ්‍රජන් ඇටම්ස් උත් තියෙනවා, ඔක්සිජන් ඇටම්ස් උත් තියෙනවා. පැහැදිලිද? same type of atoms නම් එයා element එකක්. different types of atoms නම් compound. සෝල්ට් කම්පවුන්ඩ්. salt කියන්නේ compound. ඒ atoms වර්ග දෙකක්. පැහැදිලි වුණාද? pure substance පරිදි. right. ඔක් කලින් දැනගෙන හිටපුවාද? නෑ කලින් දැනන් හිටගෙන කලින් පැහැදිලිලා තිබ්බකට ඒක. හතර දෙනා. හරි. එහෙනම් සුදු. ඒක කලින් මට අහලා වැඩි පටන් ගන්න. විතර මිනිත් කියන්න ඕනේ. ඒක පිළිගන්නේ. ආ. අතර ඉස්සර කලින්. මම යන්නේ. අයියෝ. 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 රෙකෝඩින් අනිවාර්යෙන් බලන්න ඕනේ අද. අන්තිමට මොකද හොඳම ටික දැන් පටන් එතකොට